හයලුවනේ කවදාලට ඔන්න ඉතින් අද මම අල වලින් රසම රස අල දෝසි හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ පාර අවුරුදු කැවිලි මේසෙට හැමදාම හදන රස කැවිලි වෙනුවට මේ විදිහට වෙනස් රස කැවිල්ලක් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. මේක හදන්නත් ගොඩක් ලේසි. ඒ වගේම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ රසම රස අල දෝසි එක හදාගන්න කියලා. මේකට මම අරගෙන තියෙනවා අල ග්‍රෑම් 550ක්. අල ටික හොඳට තම්බලා තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. තව සීනි ග්‍රෑම් 650ක්, ඒ වගේම බටර් හෝ මාගරින් තේ හැඳි 2ක් සහ කුඩු කරගත් එනසල් ස්වල්පයක්. ඒ වගේම ලස්සන පාටක් තියෙන්න ඕන නිසා කලරින් එකකුත් අපිට අවශ්‍ය වෙනවා. දැන් මම දෝසි මිශ්‍රණය දාගන්න ට්‍රේ එකේ බටර් ටිකක් ගා ගන්නවා. ඒ වගේම තුනී කරගන්න ඕනි කරන ස්පැචුලා වලත් බටර් ටිකක් ගාගෙන පැත්තකින් තියා ගන්නවා. දැන් අපි දෝසි මිශ්‍රණය හදාගමු. මුලින්ම තඹගත්ත අල ටික රස්නේ තියෙද්දිම හොඳට පොඩි කරගන්න ඕනි. කෑලි නැති වෙන්නම හොඳට පොඩි කරගන්න එක ගොඩාක් වැදගත්. ඔයාලට ගෑරප්පුවක් ආධාරින් වුණත් මේ අල ටික පොඩි කරගන්න පුළුවන්. දැන් මම පොඩි කරගත්ත අල ටික ලිපේ තියාගන්න පුළුවන් භාජනයකට දාගන්නවා. ඒකට සීනි ටිකක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. අලවල තියෙන රස්නේ නිසා සීනි ටික හොඳට දිය වෙනවා. මේ විදිහට සීනි ටිකක් දිය කරගෙන ඒකට මම කිරි පිටි මේස හැඳි 5ක් එකතු කරගන්නවා. ඔයාලට මේ වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 100ක් වගේ එකතු කරගන්න පුළුවන්. මම මෙතනදී කිරි පිටි ටික දිය කරගන්නේ නැතිව එකතු කරගත්තේ මෙතන දිය ගතිය හොඳට තියෙන නිසා. ඒ ටිකත් හොඳට මේ විදිහට කලවම් කරගන්න ඕනි. මේ වෙලාවේදී ලුණු කුඩු සල්පෙකුත් මම එකතු කරගන්නවා. දැන් භාජනයේ ලිපේ තියාගෙන අඩු ගින්දරේ දිගටම හැඳිගා ගන්න ඕනි. මේ තියෙන්නේ හරියටම විනාඩි 10කට පස්සේ. මේ වෙලාවේදී හොඳට මේ මිශ්‍රණය බුබුලු දාගෙන එනවා. මෙතනදී මම එනසල් ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. ඒ වගේම දෝසි එක ලස්සන පාටකට එන්න ඕන නිසා කලරින් බිඳුවකුත් එකතු කරගෙන නැවතත් දිගටම හැඳිගා ගන්නවා. මේ තියෙන්නේ තව විනාඩි 5කට පස්සේ. මෙතනදී මම දිය කරගත්ත අපේ බටර් ටිකක් එකතු කරගෙන දිගටම නැවතත් කලවම් කරගන්නවා. මේ හරියටම විනාඩි 20කට පස්සේ දැන් ටිකෙන් ටික ඝන වේගන එනවා. ඔයාලට පේනවා ඇති. දිගටම ලිප අඩු ගින්දරේ තියාගෙන මේ විදිහට හැඳිගා ගන්න ඕනේ. මේ විනාඩි 25කට පස්සේ දැන් පදම හරිය එක ගුලියකට වගේ එනවා නම් ලිපෙන් අයින් කරගන්න ඕනේ. දැන් මම මිශ්‍රණය ට්‍රේ එකට දාගෙන හොඳින් තුනී කරගන්නවා. ඔයාලට කැමති උසකට මේ මිශ්‍රණය තුනී කරගන්න පුළුවන්. මේ වෙලාවෙදිම අපි කෑලි කපා ගන්න අවශ්‍ය ඉරි ටික ඇඳ ගන්න ඕනි. කෑලි වෙන් කරගන්න එපා. ඉරි ටික ඇඳගෙන හොඳට
මේ දෝසයක නිවෙන්න පැත්තකින් තියාගන්න. මේ තියෙන්නේ පැය භාගයක් වගේ මේ ටික හොඳින් නිවුනට පස්සේ මේ විදිහට කෑලි ටික වෙන් කරගත්තා. ඔයාලත් මම මේ කියපු විදිහටම හදලා බලන්න. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.